ජිම් ගිහින් නැවතුවම මහත් වෙනවද? එහෙම නැත්නම් කැත වෙනවද? ජිම් යන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක. අත කාලේ ගොඩක් අය වර්ක්අවුට්ස් කරනවා, ජිම් එකට යනවා. එතකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක කන්ටිනියුස්ලි කරගෙන යද්දි ඒක තමන්ගේ ජොබ් එකේ ප්‍රශ්නයක් හින්දා, එහෙම නැත්නම් තමන්ගේ එක්සෑම්ස් හින්දා, එහෙම නැත්නම් තමන්ගේ පර්සනල් දෙයක් හින්දා මේක නතර කරන්න වෙනවා. ඒක මාසයකට දෙකකට තුනකට ගොඩක් අයට මේක නතර කරන්න වෙනවා. මෙහෙම වුණාම ගොඩක් අයට හිතනවා අනේ මම දැන් මහත් වෙයි කියලා. ඉක්මනට මහත් වෙයි, මම දැන් කරපු වර්ක්අවුට් එකේ වැඩක් නැති වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඔයා කාලයක් මේන්ටේන් කරන් ආපු බොඩි එකක් තියෙනවා නම් ඔයා ඒක මාසයක් දෙයක් නැවතුවා කියලා එකපාරටම ඔයාව මහත් වෙන්න ගන්නෙ නැහැ. මේකෙදි වෙන්නේ මතක තියාගන්න ගොඩක් අය මේ ජිම් එක නතර කරාට පස්සේ ගොඩක් අය කරන්නේ ගොඩක් වෙලාවට ඕවර් ඊට් කරන්න ගන්නවා. තමන්ට ඕන ඕන දේවල් කනවා, ඔයිලි ෆුඩ්ස්, ජංක් ෆුඩ්ස්, එහෙම නැත්නම් සුගරි ෆුඩ්ස් මේ වගේ ගොඩක් දේවල් ගන්නවා. එතකොට තමයි ඔයාව මහත් වෙන්න ගන්න. එහෙම නැත්නම් ඔයා ජිම් ගිහලා නැවතුවා කියලා මහත් වෙන්න ගන්නෙ නැහැ. ඔයා ඕනට වඩා ඔයාට ඕන ඕන දේවල් කන්න ගියොත්, ඔයා වැඩිපුර දේවල් කන්න ගියොත් තමයි මහත් වෙන්නේ. මම මෙතන කියන්නේ කන්න එපා කියලා නෙමෙයි. ඔයා මේ ටික ඔයා ජිම් එක නැවතුවත් ඔයා හරි බැලන්ස් මීල් ප්ලෑන් එකක ඉන්නවා නම් ඔයාව ලේසියෙන් මහත් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාට ජිම් යන ටයිම් එක නැති වුණොත්, ඔයා ජිම් එකට ගිහිල්ලා එකපාරටම ඔයාට කන්ටිනියස් කරන් යන්න බැරුව ඔයාගේ ලයිෆ් එකේ ප්‍රශ්නයක් ඉදලා ඔයාට නවත්තන්න උනොත්, ඔයා at least ඔයාට පුළුවන් නම් ඔයා දවසට අනිවාර්යෙන් 20 to 30 minutes වගේ පොඩි walk එකක් දාන්න. එහෙම නැත්නම් jogging එකක් දාන්න. දැම්මම ඔයාට පුළුවන් ඔයාගේ බොඩි එක මහත් වෙන්නේ නැතුව, එහෙම නැත්නම් කැත වෙන්නේ නැතුව ඔයාට මේක මේන්ටේන් කරන් යන්න.